ලර්නින් කියලා කියන්නේ ඩෙෆිනිෂන් එකක් විදිහට ගත්තොත් එහෙම ඉගෙනීම කියලා කියන්නේ permanent change in behavior. ඔබගේ හැසිරීමේ සිදුවෙන එක්තරා ආකාරයක වෙනසක්. අපි ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට ප්‍රොෆෙෂනල් බිහේවියර් එකක් තියෙන්න ඕන කියලා. අන්න ඒ දේවල් පොතේ දැනුම විතරක් නෙවෙයි, තාක්ෂණික දැනුම කුසලතා විතරක් නෙවෙයි, ඔබගේ බිහේවියර් එක, ඔබගේ හැසිරීම, ඔබගේ ගමන් විලාසය, ඔබගේ කතාබහ මේ සියල්ල ඒ ආකාරයට වෙනස් විය යුතුයි. එතකොට පළ නොදරන ගස් ගොඩක් අතරින් ඔබව ලස්සනට කැපී පේනවා, ලස්සනට පළ දරපු ගසක් විදිහට. අපේ බැංකු ශාස්ත්‍රය ඔබ ගත්තාම ඒ වගේ අපි හිතන ඉන්ඩස්ට්‍රි එකේ ජයන්ට්ස්ලා ඉන්නේ. ඕනෑම ශාස්ත්‍රයක ගත්තාම ඒ වගේ කැපී පෙනෙන චරිත ඉන්නවා. ඒතර ඔබත් මේ අවස්ථාවේදී ඉතාම හොඳින් හිතට ගන්න. ඔබත් ඒ ආකාරයේ කැපී පෙනෙන චරිතයක් වෙනවා කියලා. සිපුල්කා අනාගතයට පාර කියන ඔන්ලයින් තක්සලාව